කඩුවේ ආසනයට කඩුවේ ආසන බෝට්ටුත් අරන් ගියේ. ඒල අවශ්‍ය කරන පහසුකම් සලසා දුන්නා. මං ගියා තමුත්තේගමට. සුරංග රත්නායක මගේ සහෝදර මන්ත්‍රීතුමා මේ පුටුවේ එහා පැත්තේ ඉන්න මන්ත්‍රීතුමා අසරණ වෙලා මිනිස්සු උන්ට වෙලා තියෙන දේ ඇද්දකීම බලලා මම 400ක මගේ පෞද්ගලික හිතවතුන් එක තමයි ගියේ. අවශ්‍ය කරන සියලු දේවල් අරන් ගියා. අරන් ගිහලා යුතුයකම් කරා. හැබැයි මං කනගාටුවෙන් කියනවා මෙන්න මේ ගම්වල රාජ්‍ය නිලධාරීන් මම දවස් 3කට පස්සේ තමයි ඒට ගියේ. ඒ රාජ්‍ය නිලධාරීන් මේ පැත්ත පළාතේ හිටියේ නෑ සභාපතිතුමනි. පළුගස්වැව රාජාංගනේ ආය දෙක මල්බෙරිගල මේවා රාජ්‍ය නිලධාරීන් පැත්ත පළාතේ ගිහිල්ලා තුන්නේ. ඊයන් පස්සේ ඇඳිවත විතරයි ඉතුරු වෙලා තුනේ. හරිම දුකයි හිතට. ඊටත් වඩා දුකක් තියෙනවා. අපේ රටේ මේ ක්‍රමේ වෙනස් වෙන්න නම් අගමැතිතුමියත් ඉන්නේ ඉඳ මම මේ කියන්නේ අපේ රටේ තියෙන ඉඩම් ටික අපි ඉස්සෙල්ලාම හඳුර ගන්න ඕන. නේවාසික ඉඩම් මොනවද? කුෂිකාර්මික ඉඩම් මොනවද? වාණිජ්‍ය ඉඩම් මොනවද කියලා ගැසට් කරන්න ඕන. මම ප්‍රාදේශ සභාවෙන් පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් විදිහට මම කියනවා ඕනෑම ඉඩමක් අරගෙන වෙලා ප්‍රාදේශ සභාවට දාලා අනුමැතිය ගත්තට පස්සේ නේවාසික වෙනවා. එහෙම වෙන්න බෑ. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ තමුත්තේක මාසනේ මේ කලාවේ වැව් බැම්ම එහෙම නැත්නම් ඒ සොරව්ව පේන තෙක් මානේ හිටපු ගම්වල කට්ටිය රෑ වෙනකොට වතුර ජල කඳත් වුණා. ගියේ ඒගොල්ලන්ගේ ජීවිත විතරක් නෙමෙයි. ගිය සභාපතිතුමනි ඒගොල්ලන්ගේ වෙල්වල ඒගොල්ලන්ගේ වැවිලි ආර්ථිකය තියෙන්නේ. කුඹුරු ආර්ථිකය තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ වෙල්වල මඩ ටික ඔක්කොම හොදගෙන ගිහිල්ලා. ගල් විතරයි තියෙන්නේ ගලුයි වැලි. ආයි ඒගොල්ලන්ට ඒව සංවර්ධනය කරන්න බෑ කවදක්වත්. කොහොම වගකීමෙන් කියනවා. ආණ්ඩුවට උදව් කරන්නත් බෑ අපිට උදව් කරන්නත් බෑ.